ලිපිඩ ජීර්ණයේ අන්තඵල සුළු ප්‍රමාණයක් අවශෝෂණය කරයි. බලන්න ඒක හොඳයි ආමාශයේ උරා ගන්න දේවල් ස්ට්‍රක්චර් දෙසේ ඇහුවොත් ඒ මේන් හේතුව ආමාශයේ උරා ගන්නේ මොනවද? දැන් ලියන්න වෙනවනේ හේතුවට. ලිපිඩ උරා ගන්නෑ. මොනවද උරා ගන්නේ? ඒ වෙනුවට උරා ගන්න ග්ලූකෝස් ස්වල්පයක්, ඖෂධ ස්වල්පයක්, මධ්‍යසාර. ඒ ස්ට්‍රක්චර් දෙසේ ඇහුවොත් එහෙම ආහාර මාර්ගයෙන් අවශෝෂණය වෙන්නේ මොකද කියලා මෙන්න හේතුව. මේවා ලියන්න නැතුව කරන්න නම් බෑ. නිකන් උත්තර ගහුවට කරන්න බෑ. කියන්නේ කොච්චර කරත් ඒකනේ කියන්නේ දැන් ස්ට්‍රක්චර් දෙසේ ලියන්න ගියාම මේ ටිකක් ලොකුවට කරන්න එපා. බහුවර්ණ දැන් බලන්නකෝ අපි දැන් පහක් කරේ. ඒතකොට මේ වගේ බහුවර්ණ ඩිංගක් ලියලා ඒවට හේතු ලියාගත්තොත් විභාගේ ලියන්න හැකියි. විභාගේ කියලා ඇවිල්ලා මොනවද ළමයි කියන්නේ? අහු මුළු වලින් ඇහුවා අරකින් ඇහුවා. හැබැයි අහලා තියෙනවා නෝට් එකේ තියෙනවා. කවදාවත් ඒවා කියවලා නැහැ. කියවන්න බැරි උනේ ඇයි? ඔය පඬිත වැඩින්ද. හොඳයි ඉක්මනින් සිලබස් ඉවර කරගන්න දඟලන්න එපා. තේරුණාද? රිවිෂන් වලට දඟලන්න එපා. ලොකු වැඩ වලට දඟලන්න එපා. විභාග ශාලාවට ගියාම සිලබස් එක ඇතුලෙන් ආපු එක ලියන්න මතක නැත්නම් ආයෙ මොන මගුලක්ද? මේ මතක නැත්තේ ලොකු වැඩේ ඉන්නනේ. 99%ක් ලොකු වැඩ. දැන් බලන්න ගෙවල් වලට එන ගුරුවරු දැන් කියනවා අගෝස්තු විභාගේ තියෙනවා. ඇයි? පන්ති ගාන වැඩි කරගන්න. එහෙම ඉතින් එක එක පැණි කතා තියෙනවා. එතකොට ඒවට මොනවද දෙන්නේ? අපි ඒවට අහුනොත් එහෙම අපිම අමාරුයි. තමන් දන්න දේ හොඳට පාඩම් කරලා ඒවෙන් ඉගෙන ගන්න තමයි දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් අහනවා පුළුවන් වෙන්න ඕන. කොයි කාලේ ඉගෙන ගත්තේ ඒවා? එහෙම නැතුව නිකන් බොරුවට කෑ ගන්න එපා. එකයි වැඩි.